මානසික ලෙඩ්ඩු මේ හොඳ මිනිහෙක් කියලා ડોක්ටර් කෙනෙක් කියලා හිතන් හිටිය පිස්සෙක් නේ වල තියෙන්නේ පාර්ලිමේන්තුවල වල තියෙන පිස්සෙක් නේ ඈ මේ පට්ටපල් බොරුවත අද බානවනේ මෙතන මේ රටේ ජනතාව වන්දන්න පට්ටපල් බොරුනේ කොට්ටි එක ඩයස්පෝරා එකේ ජර්මනි ඉන්න ලොකා මට කිව්වා ඕගොල්ලෝගේ ජනාධිපතිතුමා ආවිල්ලා සහෝජෝ ඉල්ලුවා අපි සල්ලි දුන්නා කියලා. ඕ වගකීමෙන් කියන්නේ ගොඩක් වගකීමෙන් කියන්නේ එතකොට මම මේක කිව්වා කියලා තමයි කිව්වේ නැගිටිනවා කියලා මේක තමයි සිද්ධියලා තියෙන්නේ 300 ගාන කන්ටයිනර් එකේ ආපු බඩුවක තිබ්බ අපේ ප්‍රභාකරන්ගේ ගිනියාවියවා ඒවා ඉතුරු වෙලා තායිලන්ත වල තිබිලා ඒවා දැන් වලට ගිහිල්ලා ආපහු ගෙනලා දිනවා මේක. හැබැයි එහෙම කියලා ඔබතුමා ප්‍රකාශ ඔබ වගකීම් බාරගත යුතුයි. අනිවාර්යයෙන් මම සිංහලෙන් කිව්වේ වගකීම බාර ගන්නවා කියලා. එතකොට සිංහල තේරුණානේ. சென்னை டிகிரி மாஸ்டர்ஸ் வரையான பாடநெறிகள் இலங்கை பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவினால் அங்கீகரிக்கப்பட்டு கல்வி அமைச்சின் கீழ் 3ஆம் நிலை தொழிற்கல்வி ஆணைக்குழுவினால் பதிக்கப்பட்ட அமேசான் காலேஜ் அண்ட் கேம்பஸ். மேலதிக விவரங்களுக்கு 0765 204 604. මම කියන මාස 3-4කට කලින් කන්ටයිනර්ස් 300 ගාණක් කියලා කතාවක් ආවා. හැබැයි මේක කියලා මං කිව්වොත් එම මට වෙඩි වදිනවා මට ආරක්ෂාව දීලා නැහැ. හැබැයි මට මේක කියන්න කැමැතියි. මේගොල්ලෝ ඡන්ද ඉල්ලන්න කලින් ජර්මනි වලින් ගිහිල්ලා තිබ්බා අපේ ප්‍රෙසිඩන්ට් ගිහිල්ලා තිබ්බා ජර්මනි එක අපේ ඩයස්පෝරා එක හම්බුණා. ඩයස්පෝරා එක හම්බෙලා යම්කිසි ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා මේ රටේ කරන්න බැරි දේවල් අපිට පොරොන්දුවක් දුන්නා එහෙම කරනවා කියලා. එතකොට තායිලන්ත වලින් තිබ්බ කන්ටයිනර් එක තිබ්බ බඩු ටික අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික මම මේක පැහැදිලිව සිංහලෙන් කියන්නම් මට මේකෙන් පස්සේ මරණ දර්ශනය කෙයි ඒ වුණාට මට බය නැහැ. තායිලන්ත වලින් ඉතුරු වෙලා අපි 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න try කරපු බඩු තායිලන්ත වල ඉතුරු වෙලා ඒකේ කේපි කුමරන් පත්මනාරහ දැනට ඒගොල්ලෝ ඒ කන්ටයිනර් එකේ මෙහාට ගෙනලා තියනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් මගේ ඩයස්පෝරා එකකින් කතා කරලා කිව්වා ජර්මනි වල ඒ බඩු ටික අන්තිමට ඉතුරු වෙච්ච ආයුධ ටික ගිනියාවි ටික ඒ කන්ටයිනර් එකට දාලා තමයි මේ ළඟදී ගෙනලා තියනවා කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. කිව්වා ඕ වගකීමෙන් කියන්නේ ගොඩක් වගකීමෙන් කියන්නේ එතකොට මම මේක කිව්වා කියලා තමයි කිව්වේ නැගිටිනවා කියලා මේක තමයි සිද්ධියලා තියෙන්නේ 300 ගාන කන්ටයිනර් එකේ ආපු බඩුවක තිබ්බ අපේ ප්‍රභාකරන්ගේ ගිනියාවියවා ඒවා ඉතුරු වෙලා තායිලන්ත වල තිබිලා ඒවා දැන් වලට ගිහිල්ලා ආපහු ගෙනලා දිනවා මේක. හැබැයි එහෙම කියලා ඔබතුමා ප්‍රකාශ ඔබ වගකීම් බාරගත යුතුයි. අනිවාර්යයෙන් මම සිංහලෙන් කිව්වේ වගකීම බාර ගන්නවා කියලා. එතකොට සිංහල තේරුණානේ. එතකොට ඒව දැන් කිව්වා කියලා මට දැන් මාව පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් අයින් කරන්න කියලා ඔය ඉන්න ආණ්ඩුවේ නඩුවක් දාලා දිනවා. මම ඒක කිව්වානේ. දැන් ජූනි 26 වෙනිදා මගේ නඩුව තියෙනවා. මට මම මේ තව එකක් කියලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉවත්ලා යන්නම්. ඒක අහන්න. මාව සෙප්තැම්බර් මාසේ 26 වෙනිදා මිනිස්සු ඒකේ අයින් වෙලා ලියුමක් ගාලා තිබ්බා පාලිතමයි පාල කලින් හිටපු ලේකම්තුමා. හැබැයි ඊට පස්සේ මේ NBB එකම ගිහලා නඩුවක් දැම්මා මම ડોක්ටර් වෙලා ඉන්නකොට නොමිනේෂන් එකක් දැම්මා කියලා. ඒ නඩුව දැන් කෝට් ඔෆ් අපීල් එක යනවා. දැන් මම මේක කියපෙන්දා අනිවාර්යෙන් මාව ඉවත් කරනවා. ඒක කිසි අවුලක් නැහැ. පළාත් සභාවේ ඡන්ද තියෙනවා. අපි පළාත් සභාවේ බලගමු. හැබැයි වෙලා තියෙන්නේ මේකයි. දැන් කවුරු හරි කොන්දපණ තියාගෙන ඇත්ත කියනවා නම් අපිට කැමැති අපි කියන්නේ දැන් අපි සිංහල ජනතාවට කියන්නේ අපි රණ්ඩු වුණා මෙච්චර කාලේ අපි කිව්ව නෑ. මගේ තාත්තා මැරුණා 2009 තාත්තා කොටි එක පොලිසියේ ඉන්න කාලේ කකුලේ තුවාල වෙලා පදවිය හොස්පිටල් එකට ගෙනලා තාත්තාව එතනින් මරලා තියෙනවා. අරගෙන ගිහිල්ලා කෑලි කපලා තියෙනවා. හැබැයි එතරම් ඉඳන් මං කියන්නේ මොකද්ද? දැනටවත් 2025 අපි එකට යමු කියලා. කොච්චර පොරොන්දුවක් දීලා අපේ මිනිසුන්ගේ වෝට් එක අරගෙන අපි 3 දෙනෙකුට දීලා තියෙනවා මේ වෝට් එකක් ජැෆ්නාවල. හැබැයි අපිට කිව්වා අපේ ප්‍රභාකරන්ගේ අම්මාගේ නමට ඕගොල්ලෝ මේකද දැන් අඩුම ගාන ඕගොල්ලෝගේ රණවිරුවට අපි ප්‍රභාකරන් කියලා මේ පාර්ලිමේන්තුවේ කියනවා වගකීමෙන් අපි වගකීම බාර ගන්නවා අපි කියපු දේවල් ඔක්කොටම වගකීම බාර ගන්නවා. හැබැයි ඕගොල්ලෝ 159ක් ඉඳගෙනවත් ඕගොල්ලෝම වෙනුවට මරපු රණවිරුවෝ අපේ වෙනුවට නෙවෙයි අපේ වෙනුවට මරපු රණවිරුවෝ නවම්බර් 27 අද වෙනකන් අපි මතක තියාගන්නවා. අද වෙනකන් අපි කියනවා අපේ ඒගොල්ලෝ අපේ අයියාලා අක්කාලා අපේ දරුවෝ කියලා. හැබැයි ඕගොල්ලෝගේ වෙනුව මරිච්ච රණවිරුවට ඕගොල්ලෝට කියන්න බෑ රණවිරුවෝ කියලා. මම දන්නේ එච්චර මට සිංහල බෑ. හැබැයි කියලා තියෙනවා සබලියෝ කියලා මොකද? අපි කවදාවත් මම මරණකම් මේ රටේ මං කියන්නේ අපේ වෙනුවට මරපු ආයේ සබලියෝ කියලා. ඒගොල්ලෝ රණවිරුවෝ. ඒ වගේම සිංහල ජනතාවෙන් එක්කෙනෙකුට අම්මා නැහැ, එක්කෙනෙකුට තාත්තා නැහැ, එක්කෙනෙකුට දුවක් නැහැ, එක්කෙනෙකුට පුතා නැහැ. එතකොට හිතලා බලන්න මම මේ පාර්ලිමේන්තුවෙන් බහලා යනකොට මට යුනිෆෝම් එකේ ඉන්න එක්කෙනා ආවිලා කියනවා ડોක්ටර් ඔයා ඇත්ත කියනවා. ඔයා අපේ කට්ටියව ගරු කරනවා. හැබැයි බලන්නකෝ අපි ඡන්ද දීලා 159 යවලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ මොකද වෙන්නේ කියලා. දැන් බලන්න දැන් දකුණේ විනාඩි 2යි කරු මන්ත්‍රීතුමා විනාඩි 2යි තව. Thank you. මම දැක්ක දකුණේ දැන් පරණ
ඕගොල්ලන්ගේ දේශපාලනය තරග මැතේ දෙන්නෙක් ගිහිල්ලා දාලා තියෙනවා මේ හිරේ. ඊට පස්සේ චාමර මන්දිරතුමා දැම්මා. කවුද මේ හැබැයි ආය යන්න එන්නේ මම දන්නේ නැහැ මොකද සිග්නල් කේස් එක හරි මොකද කේස් එකට මාව දානවා. හැබැයි මමත් කවදාද එළියට එනවා. මම දන්නවා දැන් කොහමරි ජූනි 26 වෙනිදා මට නඩුවක් තීන්දුවක් කරනවා. වා අද ඉඳන් පාර්ලිමේන්තුව ඉවත් වෙනවා කියලා. එහෙමනේ වෙන්නේ. මේ රටේ මම කවදාවත් පොලිටික්ස් කරලා නැහැ. මම කවදාවත් අවුරුදු 39ක් මම වෝට් කරලා නැහැ මේ රටේ. මට විශ්වාසයක් නැතුව ගියා. මේ 2009 ඔක්කොම ඉවරනාට පස්සේ මගේ තාත්තාව එක්ක අරගෙන ගිහිල්ලා කෑලි කැපුවාට පස්සේ මම ගිහිල්ලා ඒ BSc එක අරන් බලුවා හොස්පිටල් එක. මම ડોක්ටර් කෙනෙක්. මං ගිහිල්ලා මගේ තාත්තාගේ BSc අරන් බලුවා. තාත්තාගේ බඩේ තුවාල වෙලා තියෙනවා. ඊට පස්සේ BSc එකේ කිසි දෙයක් නැහැ. එතකොට මම දැක්කා තාත්තාට බඩේ තුවාල වෙලා තියෙනවා. කකුල ඇම්පියුටේට් කරලා තියෙනවා. තාත්තා නැහැ. මගේ තාත්තා නැහැ. එතකොට මගේ කොච්චර පපුව රිදෙනවා කියලා කියන්නකෝ. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා අපි කියන්නේ. මේකයි වෙලා තියෙන්නේ. දැන් මේ ඕගොල්ලෝගේ ජනාධිපතිතුමා ආය යනවා ජර්මනි වලට. මම පින්දූර පවා ඕන්න පෙන්නන්න බට පුළුවන්. මට නඩුවක් දාන්න මේ මගේ මේ ස්පෙෂල් මොකුත් එපා නඩුවක් දාන්න මං මඩුවෙන් ඇවිල්ලා පෙන්නන්නම්. මට කොට්ටි එක ඩයස්පෝරා එකේ ජර්මනි ඉන්න ලොකා මට කිව්වා ඕගොල්ලෝගේ ජනාධිපතිතුමා ඇවිල්ලා සහෝජෝ ඉල්ලුවා අපි සල්ලි දුන්නා කියලා. එතකොට මම ගත්ත සල්ලි මගේ ඩයස්පෝරා එකේ මම ගත්ත සල්ලි ටික මං කිව්වා. මගේ account එක BOC මගේ identity card number එක 86යි 18යි 32යි 95යි ඕන්න ගිහලා බලන්න මට election එකට සල්ලි දාලා දෙනවා මගේ ඩයස්පෝරා. මෙහින් ගෙනලා දෙනවා මගේ ඩයස්පෝරා. ඕගොල්ලෝ කියන්න පුළුවන් දෙයක ඕගොල්ලෝ ගිහලා අරේ ගිහලා අපේ මිනිස්සුන්ට කියන වෙන එකක්. ඊට පස්සේ ඇවිල්ලා පාර්ලිමේන්තුව ගහන්නේ වෙන එකක්. මේක නම් මං හිතන්නේ සිංගල ජනතාව චුට්ටක් හිතන්න ඕනේ. අපිත් ගියොත් මේ පාර්ලිමේන්තුවේ ආයේ මෙහාට කතා කරනවා එක්ක කැන්ඩි මඩ ගිහලා ලස්සනට කතා කරනවා. ඕගොල්ලොත් අපි ලස්සනට කතා කරනවා අපිත් ලස්සනට කතා කරනවා. හැබැයි මේ දැන් බලන්නකෝ ලස්සනද කවුද? අවසන් කරන්න. වසන්ත මට විනා තප්පර 20 දෙන්න. වසන්ත මිනිස්සු කෙනෙක් මේ තියෙන ඔප්පුවක්. මේ ඔප්පුව මම නම කියන්නේ මං එයාට පොරොන්දුවක් කරා මං නම කියන්නේ නැහැ කියලා අන්තරාධපුරේ ඉන්න ඕගොල්ලෝගේ NPP MB කෙනෙක් ලියලා තියෙනවා මේ ඔප්පුවක ලක්ෂ 500 ගේ එකක් ලක්ෂ 50ට හරිද? එතකොට මේ කවුද වසන්ත හැමදේම හැමදාම රාට වොෂ් එකක් දාන්න යනවා. මං ගා වීඩියෝ එකක් තියෙනවා රාට ගිහිල්ලා උදේ එනකොට ලයිට් එක ඕෆ් කරන්නේ නැහැ. මම කෝට්ස් එක අන්තරාධපුර කෝට්ස් එකට ගිහලා එනකම මම දැක්කා ගේ එක ලස්සන ගේ එක තට්ටු දෙකක් ගේ එක පර්ච් 16යි ලක්ෂ 50ට ගන්න පුළුවන්ද මේ රටේ? දැන් එක එක්කනාව අරන් දානවා මේ පැත්ත අරන් දානවා අර අනිත් පැත්තේ මේ පැත්තට අරන් දානවා. දැන් අවසන් කරන්න කරු මන්ත්‍රීතුමා. අපරදාය මේකෙන් මැද අහුවලා අපි දෙමළ මිනිස්සු අපිට ඇත්ත කියන්නත් බෑ. ඇත්ත කිව්වොත් කේසනවා. ඇත්ත කිව්වොත් නඩුව දානවා. හිරේ දානවා. නැත්තම් අපේ ආරක්ෂාව අයින් කරනවා. මොකද මේක වෙලා තියෙන්නේ? මම හිතන්නේ මේකෙන් පස්සේ මට කතා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේක තමයි ඇත්ත. මේ රටේ ඇත්ත එක කියලා යන්න කැමතියි. thank you පුතුලා. දැන් අපි මේක ශිෂ්ට සම්පන්න රටක් බවට පත් කරන්න ගඩොලින් ගඩොල පියවර නගනකොට ඒ සඳහා අනපනත් ගෙනත් ඒ ශිෂ්ටත්වය කරා යන්න කැසකවනකොට ඒකට මාර්ගය සකස් කරනකොට මේ පපුව පිරිසුදු නැති මේකේ සැරව පොරවරන ඉන තක්කඩි දේශපාලඥයන්ට ඒක දරා ගන්න බෑ. ඒ එක්කෙනෙක් තමයි දැන් මීට පෙර කතා කරපු අර නම කියන අවස්ථාව නෑ മന്ത്രിවරයා. ජාතික ජනබලවේගය වෙනුවෙන් පට්ටපල්වරු අපි එතුමට පුළුවන් නම් අභියෝග කරනවා එළියට ඇවිල්ලා කියන්න. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට යට වෙන්නේ නැතිව මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට යට වෙන්නේ නැතුව එතුමා කියන්න ඕන ජාතික ජනබලවේගය කොටියගේ කේපිගේ එහෙම නැත්නම් කන්ටේනර් ගෙනත් ආයුධ පිටින් පිට කරා අර කන්ටේනර් 123 තිබ්බේ ඒක කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජර්මනියේ ගිහිල්ලා කොටිත් එක්ක සාකච්ඡා කළා කියන එක කියන්න ඕන. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට රැවටිලා පිස්සෝ මෙතන ඇවිල්ලා පිස්සු කෙලියට අපේ රටේ ජනතාව ඒ පිස්සු වලට අහු වෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕන. ඒ නිසා මේ ඔයා සද්ද නැතුව ඉන්න. ඔයා සද්ද නැතුව ඉන්න. මතක තියාගන්න. මේ ඔයාට පොයින්ට් බෝඩ් එකේ සද්ද ඉඳගන්න. ඉඳගන්න. ඔයා කවුද? කරුණා කරලා ඉඳගන්න. ඔයාට අවස්ථාව දෙන්නේ නැහැ. ඔයාට අවස්ථාව දෙන්නේ නැහැ. අවස්ථාවක් නෑ කරු මන්ත්‍රීතුමා වඩේ. අර මූලාසනවල මන්ත්‍රීතුමා මේගොල්ලෝ යවන්න ඕන අංගට රෝහලට. මතක තියාගන්න. මේ මානසික ලෙඩ්ඩු. මේ මොකද්ද අර උතුරු නැගෙනහිර ජනතාවට මොකද්ද වැරදීමක් වෙලා? මේ හොඳ මිනිහෙක් කියලා ડોක්ටර් කෙනෙක් කියලා හිතන් හිටිය පිස්සෙක් නේ වල තියෙන්නේ. පාර්ලිමේන්තුවේ වල තියෙන පිස්සෙක් නේ. මේ පට්ටපල් බොරුවත අද බානවනේ මෙතන. මේ රටේ ජනතාව වන්දන්න. පට්ටපල් බොරුනේ. හරි පට්ටප ඉඳ ගන්නවලෝ. හරි කරු මන්ත්‍රීතුමා පිළිවෙලට කතා කරන්න සංවර වෙන්න. වද දෙන්න තු ඉඳ ගන්න. ඒ නිසා අපි හඳ පෙන්නනවා. කතා කරගෙන මේ රට ගොඩනගන්න කටයුතු කරනවා.
ඒකට මේ වට්ටපු වැටිච්ච රට ශිෂ්ටකඩ සමාජයක් දක්වා අරගෙන යන්න අපි අද ගෙනත් තියෙන පනතක්. කවුද මේ පනත ගැන කතා කරේ? මේ විපක්ෂයේ മന്ത്രിවරු කීප දෙනෙක් හැර කවුද මේ පනත ගැන කතා කරේ? අවුරුදු 30කට පස්සේ සංශෝධන වෙන්නේ. ගරු மூலாசன கதை உயர்கல்வித்துறையில் 15 வருடங்களை நிறைவு செய்த பம்பலப்பிட்டிய அமேசான் காலேஜ் அண்ட் கேம்பஸில் புதிய வகுப்புகள் ஆரம்பம். முன்பள்ளி ஆசிரியர் பயிற்சி நெறி, உளவியலும் உளவளத் துணையும், கணனி, ஆங்கிலம் மற்றும் முகாமைத்துவ பாடநெறிகளுடன் HND, டிகிரி, மாஸ்டர்ஸ் வரையான பாடநெறிகள் இலங்கை பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவினால் அங்கீகரிக்கப்பட்டு கல்வி அமைச்சின் கீழ் 3ஆம் நிலை தொழிற்கல்வி ஆணைக்குழுவினால் பதிக்கப்பட்ட அமேசான் காலேஜ் அண்ட் கேம்பஸ். மேலதிக விவரங்களுக்கு 0765 204 604 www.amazoncollege.lk